මේ වීඩියෝකදී අපි කතා කරමු පරිගණක මතක උපාංග ගැන. හරි අපි බලමු මතක උපාංග කියන්නේ මොනවද කියලා. සරලවම ගත්තොත් ඔයාගේ කම්පියුටරේ ඔයා වීඩියෝ එකක්, ඔඩියෝ එකක්, ගේම් එකක්, සින්දුවක් සේව් කරලා තියාගන්න වගේ භාවිත කරන උපාංග වලට තමයි අපි මතක උපාංග කියලා කියන්නේ. සරලවම ගත්තොත් මතක උපාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රයිමරි මෙමරි, සෙකන්ඩරි මෙමරි. සිංහලෙන් ගත්තොත් ප්‍රාථමික මතකය, ද්විතීයික මතකයේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට මෙන්න මේ මතකය අපිට බෙදලා වෙන් කරන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු පරිගණකයේ මතක උපාංග වලින් ප්‍රාථමික මතකයට අයත් වෙන RAM එක පිළිබඳව. RAM එක එහෙම නැත්නම් අපි මේකට කියන සසම්භාව්‍ය ප්‍රවේශ මතකයේ එහෙම නැත්නම් random access memory කියලා කියනවා. ඒතර මෙන්න මේ RAM එකෙන් තමයි ඔයාගේ පරිගණකයේ සියලුම වැඩ රාජකාරී සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම පරිගණකයේ RAM එකක් තිබිය යුතුයි. RAM එක උදාහරණයක් විදිහට 2GB, 4GB, 8GB, 16GB විදිහට කොටස් වලට බෙදලා වෙන් කරන්න පුළුවන්. මේකේ මතක ධාරිතාව අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයා සාමාන්‍යයෙන් ගේම් එකක් වගේ ප්ලේ කරනවා නම් ඔයාට අඩුම තරමේ 8GB, 16GB RAM එකක්වත් තියෙන්න ඕනි. හරි අපි ඊළඟට බලමු සෙකන්ඩරි මෙමරි. එහෙම නැත්නම් ද්විතීයික මතකය. ද්විතීයික මතකයේ උදාහරණ ගත්තාම අපිට hard disk, pen drive, CD DVD, SD card වගේ උපාංග හඳුන්වන්න පුළුවන්. මම දන්න දුවල පුතලා හැම දිනෙකම මතක උපාංග වලින් මෙන්න මේ pen එක, CD DVD වගේ දේවල් හොඳ හැටි දන්නවා කියලා. එතකොට මෙන්න මේ pen drive එකක් ගත්තාම pen drive වල මතක ධාරිතාව එහෙම නැත්නම් storage capacity එක 4GB, 8GB, 16GB, 32GB අන්න ඒ වගේ ප්‍රමාණවලට තියෙනවා. එතකොට hard disk එක තමයි අපේ පරිගණකයේ ගේම්, සින්දු, වීඩියෝ, ඔඩියෝ හැමදේම තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ අපේ hard disk එක. එහෙම නැත්නම් රුඩ තැටිය තමයි. එතකොට මෙන්න මේ hard disk එකත් 320GB, 500GB, 1TB අන්න ඒ විදිහට තියෙනවා. මතක උපාංග තවත් ප්‍රධාන කොටස් වලට බෙදන්න පුළුවන් අපිට. volatile memory, non volatile memory. එහෙම නැත්නම් නශ්‍ය මතක, නශ්‍ය නොවන මතක විදියට. හැබැයි පුතාලට මේ දේවල් ගැන වැඩි දුර දැනගන්න පුළුවන් ඔයාලා ලොකු පන්තියකට ගියාට පස්සේ. දැනට ඔයාලට මේ දේවල් දැන ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මතක තියාගන්න මතක උපාංග දැනට බෙදෙන්නේ ප්‍රධාන කොටස් දෙකයි. ප්‍රාථමික මතකයේ සහ ද්විතීයික මතකයේ විදිහට කියලා විතරක් දැනට මතකයේ තියාගත්තා නම් හොඳටම ඇති.